අයිබෝවන් හෙළේ වෙරිදිර YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ගුරුකම එහෙමත් නැත්නම් කොඩිවිනියක් කරන්න අරමුණක් තියෙනවද? තියෙන ඒ අරමුණ මොකද්ද? ඒකට පිළිතුරු ගුරුකම් හා කොඩිවින ශාස්ත්‍රයේ මේ විදිහට කියනවා. ඔව් ගුරුකම් සහ කොඩිවිනි කිරීමේ අරමුණ තියෙනවා. ඒ එක් කාරණයක් නෙවෙයි අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හතුරෙක් උන්මත්තකේ කිරීම. දෙවෙනි එක විදිහට හතුරා පිස්සු වැටවීම වගේම තුන්වෙනි එක විදිහට සතුරා ලෙඩ කිරීම හෝ මරා දැමීම පෙන්වලා දෙන්න පුළුවන්. මේකට වඩාත් සේහෝම් වන එහෙමත් නැත්නම් වඩාත් සුදුසු වන කොඩිවිනය කුමක්ද? එක කාරණයක් නෙවෙයි. එහෙමත් නැත්නම් එක කොඩිවිනයක් නෙවෙයි. කොඩිවින කට්ටලයක්ම ගුරුකම් ශාස්ත්‍රය පෙන්වලා දෙනවා. ඒ කට්ටලය ගුරුකම් 7කින් සමන්විතයි. කොඩිවිනයක් කිරීමේ අරමුණු ඉටු කරන ලොව අතිශය බෙහෙසුණු කොඩිවින කට්ටලය මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ කළ පළමුවැනි කොඩිවිනය. ලෝකයේ පළමුවැනිම ගුරුකම සිදු කළේ රජ කෙනෙකුට කියලා ගුරුකම් ඉතිහාසයේ ලියවිලා තියෙනවා. ඒ ආදී කල්පයේහි මහා සම්බුත නම් රජුට මේ රජතුමා රජ වුණේ ජනතාවගේ කැමැත්තෙන්. මේ රජුගේ රජ බිසවට පෙම්බෙදපු වසවස්ති මාරයාගේ හිතේ තිබුණු දේවල් ඉෂ්ට කරගන්න බැරි වුණා. ඊට පස්සේ අවීචි මහා නීරෙන්ගත් ගෙනිමිටක් ජප කරපු බව ගුරුකමේ දැක්වෙනවා. ඒ ජප කිරීමෙන් පස්සේ විෂ පොළඟෙක් පොඩවෙන් මතුවුණා. පොළඟාගේ දැකීමෙන් සහ විෂ පිට කිරීමෙන් අවසානයේ විසව උන්මත්තක භාවයට සහ පිය විසිහිය නොමැති සිහි මූර්ඡාවට පත් වුණා. එතෙන් පටන් මේ කොඩිවිනය පොළොන් කොඩිවිනය ලෙස හඳුන්වලා තියෙනවා. ලක්දිව කළ පළවෙනි කොඩිවිනය ගැන අපි දැන් කතා කරමු. ලෝකයේ පළවෙනි සහ දෙවෙනි කොඩිවිනය කරලා තිබුණේ රජ කෙනෙකුට. ඒ මල්සාරා කියලා රජ කෙනෙකුට. මේ රජතුමා විවාහ වුණේ වඩුක රජුගේ බාලදියණියත් සමග. මේ කාරණේ හින්දා ඇයගේ වැඩිමහල් සහෝදරයන් 8 දෙනා අමනාප වෙලා තියෙනවා. මේ නිසාවෙන් බාල සහෝදරියගේ විවාහයට විරුද්ධව කොඩිවිනයක් සිදු කළා. මේ කොඩිවිනය සිදු කළේ ලංකාවේදී. ලක් පොළවට එකතු වෙච්ච මේ කොඩිවිනය හින්දා ලක් පොළවට සිදු වුණේ ආපහු හරවන්න පුළුවන් විපතක් නෙවෙයි. මේ විපත ගැන කොඩිවින ඉතිහාසයේ මේ විදිහට ලියවිලා තියෙනවා. ලක්දිව පොළවට කළ ඒ කොඩිවිනයෙන් බලාගෙන ඉන්නකොටම මුළු රටම විපතටපත් වුණා. බලාගෙන ඉන්නකොටම මිනිස්සු මැරිලා වැටුණා. සිව්පා පක්ෂීන් ආදී වූ සත්තු මෙරි වැටුණා. සිදු වූ ආපදාව කියා නිම කළ නොහැකි එකක් වුණා. අපි ඊළඟට කතා කරන්නේ කිරිප්පගේ කොඩිවිනය ගැන. මේ කොඩිවිනයට යොදාගන්නේ කිරිප්පෙක්. කොඩිවිනය කරන්න ඉස්සරලා ඒ කිරිප්පා වෛරයට පාත්‍ර වුණු තැනැත්තාට සම්බන්ධ භූමික රැඳවීම සිදු කරනවා. ඉන්පසු සොහොනේ පිට්ටමයකට යා යුතුයි. සතුරාගේ මර වේලාවට සහ ගුරුකම් ඇදුරාගේ හොඳ වේලාව ඇල්ලීම සිදු කරනවා. මේ ගුරුකම ජාම 3කට සිදු කළ යුතුයි. ඒ රාත්‍රී 9, මධ්‍යම රාත්‍රී 12 සහ අලුයම 3 කියන හෝරා 3. මරුට පිටුපා දිෂ්ටි කරන නූලට ගැට 9ක් දැමීම, සතුරාගේ නමට ඒ ගැට 9 හිර කිරීම, දිෂ්ටි කර අවසන් වූ නූල කිරි ඉබ්බාගේ කකුලේ ගැට ගැසීම ඊට පස්සේ කරන්න ඕනේ. මේක අවසන් පියවර වෙන්නේ ඇලක් 12ක් වැනි ගලා යන දිය පහරකට කිරි බව දාන එක. මේ ගුරුකමෙන් සිදුවෙන හානි මේ විදිහට පැවසෙනවා. කිරිප්පගේ කකුලේ ගැට ගසපු නූල ගලන ජලයට අහු වෙලා දිය වෙන්න පටන් ගන්නවා. මේ දේ එකපාරම සිදුවෙන දෙයක් නෙවෙයි. ටික කාලයක් ගත වෙනවා. ඒ දියවීමත් එක්ක සතුරාගේ සිතට ගතද දියවීමට ලක් වෙනවා. ඒ කියන්නේ රෝගී බවට පත් වෙනවා. ප්‍රතිකාර නොමැති රෝගයක් බවට පත් වෙනවා. මේ කොඩිවිනය සතුරාට ඔල්මාදේ හදනවා. ඒ විතරක් නෙවෙයි. කකුලේ යටිපතුල් මැද රෝගී වෙලා කුණු වෙනවා.
18 ආකාරයේ රෝග හැදෙනවා කියලායි කියන්නේ. ඊළඟට අපි මරු ඔන්චිල්ලා කොඩි විනය ගැන කතා කරමු. මේ කොඩි විනය කරන්න මිනිස්සෙක් එල්ලිලා මරුණු කම්බයක් හරි රෙදි කෑල්ලක් හරි එහෙම නැත්නම් කෙඳි ටිකක් අවශ්‍ය කරනවා. ඉටි වර්ග 5ක් අරගෙන හඳුනාගේ රූපේ සිතාගෙන රූපයක් ඇඳීම සිද්ධ කරනවා. ඊට පස්සේ ඇඳපු රූපය අරගත් ලණු කෑල්ලෙන් හරි කෙඳි වලින් හරි එදලා ඒකට මිනි ඇටයක් ගැට ගැසීම සිදු කරනවා. මේ කොඩි විනය කරනකොට ඇඳුරා ජප කරන්න ඕනි මිනි බලක ඇතිරිලා. හතුරාගේ ඉටි රූපය ඇඳුරාගේ මුහුණ ළඟට තියෙන විදිහට එල්ලලා ජප කිරීම සිද්ධ වෙනවා. මේ ජප කිරීම අවසානයේ රූපය තුන් මංසලක පිහිටි ගසක තුන්වරුවක් එල්ලා තැබීම සිදු වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ කළු හබරල කොලේ කොඩි විනය ගැන. මේ කොඩි විනයේදී හතුරාගේ රූපය අඳින්නේ හබරල කොලේක. නම උපන් නැකත සහ උපන් වේලාව සටහන් කරලා ජාම 3ට ජප කිරීම සිදු කරනවා. මේ ජප කිරීම අවසානයේ හබරල කොලේ ඉහළ සිට පහළට හැඹරුවා නම් හිසේ සිට පතුලට කුඩ වීම ආරම්භ වෙනවා. හබරල කොලේ යට ඉඳලා ඉහළට හැඹරුවා නම් පතුලේ ඉඳලා හිස දක්වා කුණ වීම ආරම්භ වෙනවා. අපි ඊළඟට කතා බහ කරන්නේ නාගපිල්ලි කොඩි විනය ගැන. මේ කොඩි විනයට අපි යොදාගන්නේ නාගෙක් ඉවත් කරපු හැවක්. ඊට අමතරව තුන් කොළඳුල් කිකිලි බිත්තර 3ක්ද යොදා ගන්නවා. මේ බිත්තර 3 තුන් කොළඳුල් කිකිලියන් 3 දෙනෙකුගෙන් ලබාගත් බිත්තර වීම අත්‍යවශ්‍ය දෙයක්. හතුරාගේ නමට පැතිරීම, මතුරන වාරයක් පාසා හතුරා සිටින ඉසව්ව පැවසීම, හතුරා සිටින ස්ථානයේ දක්වා වන මග සලකුණු පැවසීම නොකඩවා සිදු කරනවා. මේ මැතිරීම යාම 3කට සිදු කරනවා. ඒ රාත්‍රී 9, මධ්‍යම රාත්‍රී 12 සහ අලුයම 3 කියන හෝරා 3. රාත්‍රී 9 සහ මධ්‍යම රාත්‍රී 12 දක්වා මතුරුන විට නයි හැවට පණෙනවා. ඒ වෙලාවේ නාග පිල්ලුව මන්ත්‍ර බලයෙන් සතුරා වෙත යැවීම සිද්ධ කරනවා. තුන්වෙනි යාමයට පෙර හතුරාට විනකෙටු නාග පිල්ලුව ආපසු ඇදුරා වෙත පැමිණෙනවා. මතුරුන යාමවලදී තොන් කොළඳුල් බිත්තර ලබා දීම නවරතම්වාම සිදු කරන්න ඕනේ. කුකුල් පිල්ල කොඩි විනය ගැන තමයි අපි දැන් කතා කරන්නේ. මේ කොඩි විනයට ගන්නේ තනි පාට තුන් කොළඳුල් කුකුලෙක්. ඒ වගේම රතු හල් මිටක්ද අවශ්‍ය වෙනවා. මේ මැතිරීම සිදු කරන්න ඕනි කන්දක තියෙන පාළු සොහොන් පිටියක. ඒ සොහොන් පිටිය ගමට ඉහළින් තියෙන්න ඕනේ. මැතිරීම පටන් ගන්නකොට රතු හල් මිට කුකුලාට කන්න දෙන්න ඕනේ. ඒ වගේම ගින්දර අල්ලලා තුම්බල ගැසීම සිදු කරනවා. ජාම 3 අවසන් වෙන්න කලින් කුකුලාටද දුම්මල ඇල්ලීම සිදු කරනවා. ඒ විදිහට දුම්මල ගහනකොට කුකුලා හඬලනවා. ගොඩක් වෙලාවට ඒ හැඬලීම එක්වරකට එහෙමත් නැත්නම් දෙවරකට සීමා වෙනවා. ඒ සතුරාගේ ජීවත් වීමේ කාලය පිළිබඳව දැනුම් දීමක්. සතුරා කාන්සර් රෝගය හැදිලා අසනීප වුණු රෝගියෙක් වගේ හයියෙන් හුස්ම ඉහළට අදින්න පටන් ගන්නවා. গুপ্ত විද්‍යාව গুপ্ත ලෝකයට අයත් දෙයක්. ගුරුකමද අයිති වෙන්නේ গুপ্ত ලෝකයට. গুপ্ත සහ ගුරුකම් වල අගරජ වෙන්නේ කොඩි විනය. මේ කොඩි විනය පිළිබඳ ගුරුකම් ශාස්ත්‍රය කියවෙන්නේ මේ විදිහට. නරලව නරයන්ට සිදු කරන සියලු කොඩි වින අවමගුල් ලෙස හඳුන්වනවා. මේ අවමගුල් කොඩි විනයට හසු වෙන්නේ ඒ අයගේ හැම මංගල කාරණයක්ම නැති කරමින්. සියලු විනාශයන් එක් මූලික න්‍යායකට යටත්ව පවතිනවා. කොඩි වින අගරජුගේ අනසකින් ක්‍රියාත්මක වන ඒ ක්‍රියාකාරී ගුරුකම් වලින් කිහිපයක් මේ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. සතුරා ඉලක්ක කර අංගම් පිබීම, පිල්ලියවීම, රූපකටු ගැසීම, ඉරිපැන්නුම් වගේම පෙතලි ගිනියම්
මූලික අංග විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. කොඩිවිනේ ස්ථාන පාලු කරන දෙයක්. සරුදය නිසරු කරන දෙයක්. ඇස් වහ කට වහ හෝවහ අඩෝ වැඩියා බොරු දිවුරුම් අන්සතු දේ ගැනීම මගින්ද වින උපත වෙන බව ගුරුකම් ශාස්ත්‍රය පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි වැරදි විදිහට විහෙර විහාර තැනීමද මහා කොඩිවිනයක් විදිහට තමයි ගුරුකම් ශාස්ත්‍රය කියන්නේ. කොඩිවිනයට අදාළ සතුන්ද ගුරුකම් විද්‍යාව තුළින් දක්වනවා. ඒ තමයි සූනන්, නයි, ගැරන්ඩි, මීයන්, සිකනලුන්, කටුස්සන් වැනි සතු. මහා කොඩිවිනයෙන් යකින්නක් උපත ලැබුවා. ඒ තමයි කදලි කියන යකින්න. මේ විදිහට උපත ලැබපු යකින්න ඉපදුනේ බලය මුල් කරගෙන. මේ යකින්නගේ දේවකල මත මිනි කඳන් දෙකකින් සමන්විත වෙනවා. දකුණත මල්වඩමක් සහ රන් වේවැලකින්ද සමන්විතයි. හිසේ මහනෙල් මල් පැලිද සිටිනවා. කදලි යකින්න හැම වෙලේම වචන මාලාවක් මතුරනවා. ඒ හීන් හීන්, ශ්‍රීන් ශ්‍රීන්, යන් යන් කියන වචන ටික. ගුරුකම් සහ කොඩිවින අයිති වෙන නියමයක් තියෙනවා. ඒ අහස පොළව නොහොලන ගුරුකම් නොකර බැරි තැනදෙත් නොකර සිටිනු කියන එක. කිසියම් හේතුවකට කවුරු හරි මේ ගුරුකම් කරනවා නම් ගුරුකම් ශාස්ත්‍රය කරන්න ඕන විදිහ පෙන්ලා දීලා තියෙනවා. ඒ තමයි පාළු ගම් තොටවල් තුනකදී කොඩිවින 3ක් කිරීම, හුදෙකලා සොහොන් පිටි 3කදී කොඩිවින 3ක් කිරීම. මේක තුන්වන් හන්දි 3ක පිහිටි සොහොන් පිටියක් වෙන්න ඕනේ. පාළු තුන්වන් හන්දියකදී කොඩිවිනයක් කිරීම තුන්වෙනි නියමය. ගුරුකම් ශාස්ත්‍රයේ යටතේ ඒ පිළිබඳ නියමයක් තියෙනවා. ඒවා මොනවද කිව්වොත් ගුරුකමට බාහිර කටහඬ හසු නොවිය යුතු වෙනවා. ඇදුරාගේ කටහඬින් මතු කරන ශබ්ද තරංග මගින් කරන වින කිරීම පමණක් ගුරුකමට සුදුසු වෙන්න ඕනේ. ගුරුකම බාර දෙන්නේ අඳුරු බලවේගයකට හින්දා ස්වභාවික සහ කෘත්‍රිම එළි නොතිබීම වැදගත්. ගුරුකම් ශාස්ත්‍රය කියන විදිහට තහවුරු වෙන්නේ භයංකාර වූ කොඩිවින 7 වින කටින ඇදුරා විසින් එකින් එක පෙළකස්වලා හරියට කරනවා නම් ඒ කොඩිවින වලට හසු වෙන අය ඉතා බියකරු මරණයකට මුහුණ දෙන බව. ඉතින් අදට ගෙහින් එන්න මේ වගේ වීඩියෝ බලන්න නම් හෙළි වෙදතුරු YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.